ඉරාන යුද්ධය මේ වෙන විට ගොඩාක් දරුණු අතර හැරමින් පවතින්නේ. ඉතින් ගොඩක් කට්ටිය කියනවා තෙල් ප්‍රශ්නයක් තියෙනවා ලංකාවේ. තෙල් ඇති වෙන්න තියෙන ප්‍රශ්නයක් නැහැ. සමහර කට්ටිය කියනවා තෙල් නැති වෙයි. හැබැයි ඉතින් ලංකාවේ ජීවත් වෙන මිනිස් විදියට අපිට තේරෙන්නේ මේක ඉතාමත් ඉක්මනින්ම මේ තෙල් ප්‍රශ්නය ලංකාව වගේ රටවල් වලටත් බලපායි. මොකද මේ යුද්ධය ඉතාමත් ඉක්මනින් ඉවර වෙන පාටක් නම් පේන්නේ නැහැ. සමහරට මේක යුක්‍රේන යුද්ධය වගේ රුසියාව සහ යුක්‍රේන යුද්ධය වගේ ඩොනල්ඩ් ට්‍රම්ප් මේකත් මාසයක් දෙකක් හෝ ඊට වැඩි වෙන්නත් පුළුවන්, ඊට අඩු වෙන්නත් පුළුවන්. මේ තරම් දුරට මේ යුද්ධය ඉදිරියට පවත්වාගෙන යන්න තමයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි හිතනවා ඉදිරියේදී ලංකාවේ දැනට තෙල් තියෙනවා කිව්වත් ඉදිරියේදී තෙල් ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙයි කියන සැකය අපි කාටවත් තියෙනවා. ඉතින් අපි බලමු මොකද කරන්න කියලා. අපි ගොඩාක් වෙනස් විදියට තමයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුවෙන්, මේ රජයෙන් අපිට සහයෝගය ලබා දෙයි කියලා. ඉතින් අපි බලමු ඉදිරියේදී මේ තෙල් ප්‍රශ්නයට කොහොමද මේ රජය, මේ ආණ්ඩුව මුහුණ දෙන්නේ, ඒ වගේම මිනිස්සු මුහුණ දෙන්නේ කොහොමද, මේකට අපි උත්තර හොයන්නේ කොහොමද රජයක් විදියට, රටක් විදියට කියන එක අපි ඉතාමත් ඉවසිල්ලෙන් අපි බලාගෙන ඉන්න වෙනවා. ඒ වගේම තමයි අපි සහයෝගය ලබා දෙන්න ඕන මේ වෙනකොට. සියලුම දෙනා මේ රටක් විදියට අපි ඉදිරියට යන ගමනේදී අපි බලමු කොහොමද මේක පුළුවන් එකට එකතු වෙලා අපි මේ ප්‍රශ්නේ ජය ගන්න කියලා. ඉතින් දීර්ඝ යුද්ධයකට සූදානම් වෙන්න කියලා තියෙන්නේ. මේ වෙනකොට ගොඩක් රටවල් වලින් ඒක අනුතුරු අඟවලා තියෙනවා. ලංකාව විතරක් නෙවෙයි ගොඩක් පෝලිම් තියෙන්නේ. මම දැක්කා ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලත් මේ වගේම පෝලිම් තියෙනවා. ඉතින් ඒක නිසා අපි ජනතාවට බනින්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද බය කියන දේ හැමෝටම තියෙන නිසා අපි ලංකාවේ පුරවැසියන් විතරක් නෙවෙයි පිටරට ඉන්න සියලු දෙනාටත් මේ විලාවේ බය කියන දේ තියෙනවා. අපිට හදිස්සියකට බෙහෙත් ටිකක් ගන්න යන්න හරි තෙල් ටිකක් අවශ්‍යයි. ඉතින් ඒක නිසා තමයි ගොඩක් කට්ටිය පෝලිං වලට ගිහිල්ලා තෙල් ඉවර වෙයි කියන බය. නමුත් තෙල් තියෙන බව තමයි රජය මේ වෙන විට ප්‍රකාශ කරලා තියෙන්නේ. අපි බලමු ඉදිරියේදී මොකද්ද මේ පිළිබඳව අපිට ප්‍රකාශ කරන්න පුළුවන් කියලා.